ඔයාගේ බෑග් එකෙත් අනවශ්‍ය දේවල් ගොඩක් පිරිලාද? මගෙත් ඉස්සර බෑග් එකේ මේ ප්‍රශ්න තිබ්බා. මං ඔෆිස් ගෙනියන බෑග් එකේ එක එක දේවල් බස් ටිකට් තියෙනවා, එක එක බිල්ස් තියෙනවා, මේ හැමදේම එකට දාගෙන තමයි මම යන්නේ. සමහර දවස්වලට මට ලිප්ස්ටික් එක විතරක් ගෙනියන්න වුණාම ඔහේ බෑග් එකට ඔබාගෙන යනවා. ඉතින් මේක නිසා මට පොඩි ප්‍රශ්නයක් වුණා. මම හිතුවේ මගේ බෑග් එක අනිවාර්යෙන් මම ඕගනයිස් කරගන්නවා. ආයෙනම් මට මේ ප්‍රශ්නේ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් ඒ කතාව තමයි අද මම කියන්නේ. ඉතින් මං කියන්නකො මට වෙච්ච වැඩේ. මම ඔෆිස් ගිහිල්ලා හැමදාම යන්නේ එන්නේ බස් එකේ. ඉතින් බස් එකේ එනකොට යනකොට හරි කම්මැලිනේ. කවුරුත් නැහැ කතා කරන්න කවුරු හරි හිටියනම් මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම මම යනකොට හැමදාම මට ඉයර්ෆෝන්ස් දෙක ඕනේ සින්දු අහගෙන යන්න. ඒක මගේ හැබිට් එකක්. සින්දු අහනකොට මගේ මූඩ් එක හොඳට ෆික්ස් වෙනවා මොන මූඩ් එකක හිටියත්. ඉතින් උදේට ඉයර්ෆෝන්ස් එක පාවිච්චි කරලා දඩිපිටි කාලෝක බෑග් එකට දාගත්තට පස්සේ ආයෙ ඕක පාවිච්චි කරන්න වෙන්නේ හවසට තමයි. ඉතින් ඔය වැඩේ මං හැමදාම කරනවානේ. ඔෆිස් වල එනකොට බස් එකේදී මං ඉයර්ෆෝන්ස් දෙක එළියට ගන්නවානේ. ඉතින් මං ඕක ලේසියෙන් ගන්න පුළුවන් තැනක තියාගෙන නැති නිසා මට ඕක ගන්න වෙන්නේ බෑග් එකට අත දාලා අත පොඩ්ඩක් එහාට මෙහාට කරලා වයර් එකක් හම්බෙච්ච ගමන් උඩට ඇදලා ගන්නවා. ඔහොම ඇදලා ගන්නකොට මගේ ඉයර්ෆෝන්ස් දෙක විතරක් නෙමෙයි ආවේ. මගේ පනාවත් ඉයර්ෆෝන්ස් දෙකේ පැටලිලාම ආවා. කොහොම හරි මගේ ඉයර්ෆෝන්ස් දෙක පනාවේ හොඳටම පැටලිලා තමයි තිබ්බේ. හැබැයි ඒ වෙලාවේ මම ලැජ්ජාව කියන දේ පැත්තකට දාලා ඉයර්ෆෝන්ස් දෙක පැටලුම් වලින් ලියා ගත්තා. ලියාගෙන කොහොම හරි පනාව බෑග් එකට දාලා මුකුත් නොවිච්ච ගානට සින්දු අහගෙන ආවා. හැබැයි මං ගෙදර එන ගමන් හිත ආවේ මේ වැඩේ නම් ආයෙ වෙන්න දෙන්නේ නෑ කියලා. කොහොම හරි මම ගෙදර ආව ගමන්ම හිතුවේ මගේ බෑග් එක අද නම් මං හරියටම ඕගනයිස් කරගන්නවා කියලා. මොකද පිළිවෙලට වැඩ කරන එක ඇත්තටම හොඳ වැඩක්. කොහොම හරි මම දැන් සුපිරියට හොඳටම බෑග් එක ඕගනයිස් කරගෙන තියෙන්නේ. අද මම ඔයාලට කොහොමද ඕගනයිස් කරගන්නේ, මොනවාද අපිට ගන්න ඕනේ, මොනවාද අපිට කරන්න පුළුවන් ඒකට කියලා මේ හැමදේම කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. අපි දැන් බලමු බෑග් එකක් කොහොමද හරියට ඕගනයිස් කරගන්නේ කියලා. ඇත්තටම බෑග් එකක තියෙන්න පුළුවන් දේවල් මොනවද? මගේ බෑග් එකේ තියෙන දේවල් ටික මම කියන්නද? ෆෝන් එක, වොලට් එක, මේකප් මොන හරි, ග්ලාසස් දෙක, සැනිටරි පෑඩ්ස්, ෆෝන් චාර්ජර් එක, පැනඩෝල් ප්ලාස්ටර්ස් වගේ දේවලුයි. හෙයා ක්ලිප්ස් නම් අනිවාර්යෙන්ම ගෙනියනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මගේ කොණ්ඩේ පීරන බ්‍රෂ් එක. ඊට අමතරව වතුර බෝතලයක් නම් මට අනිවාර්යෙන්ම අවශ්‍යයි. මට ඇත්තටම වතුර බෝතලයක් ළඟ තියෙනවා කියන එක දැනෙන එකත් මාර සනීපයි. මොකද හරි බයයි මට කොයි වෙලාවක හරි වතුර ඕන වෙච්ච වෙලාවට වතුර නැති වෙයි කියලා. ඊට අමතරව කුඩයක් ගෙනියනවා. මොකද අපේ රට අවුව තියෙන රටක් සහ සමහරක් වෙලාවට දැන් මේ දවස්වල වැස්සමයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම කුඩයක් ගෙනියනවා. නැත්නම් අපි අපහසුතාවයටපත් වෙන්න පුළුවන් පාරේ ඉන්නකොට. ඉතින් මේ දේවල් තමයි මගේ බෑග් එකේ අනිවාර්යෙන්ම තියෙන්නේ. දැන් බලමු මම මේ ටික ඕගනයිස් කරගත්තේ කොහොමද කියලා. මේ දේවල් මුලින්ම මම ඕගනයිස් කරගන්නවා කියලා හිතුවේ වෙන වෙන පොඩි බෑග්ස් වලට දාලා. ඒ කියන්නේ අපි කියන්නේ පොඩි පවුච් වලට දානවා කියලා. වෙන වෙනම පවුච් වලට දාලා. ඇත්තටම මම මේවට පාවිච්චි කරේ මගේ ගෙදර තිබ්බ පවුච් වගේක්. ඒකනොත් මේ ජොබ් එක වෙනවා. ඉතින් අපිට ඕනේ වැඩේ වෙන්නනේ අපිට ඕනේ කොහොම හරි බෑග් එක ඕගනයිස් කරගෙන පිළිවෙලට පිරිසිදුව මේක හොඳටම තියාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කැටගරයිස් කරගන්නේ කියලා. මේ වැඩේ කරගන්න ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ බෑග් එක අරගෙන බෑග් එකේ තියෙන ඒවා ඔක්කොම එළියට දාගන්න එක. මේසයක් උඩට හරි ඇඳක් උඩට හරි මොකකට හරි ළමයි මේ ටික ඔක්කොම දාගන්න වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාට අනවශ්‍ය දේවල් සෑහෙන්න තියෙන්න පුළුවන්. එක එක බිල්ස් තියෙන්න පුළුවන්, එක එක කොල කෑලි, දූවිලි තියෙන්න පුළුවන් ඉතින් බෑග් එක ඇතුලේ. හරි ඒකෙන් කමක් නැහැ. අපි මේවා සුද්ධ කරගන්නද දැන් යන්නේ. දැන් අපි මේවා කැටගරයිස් කරගන්න ඕනේ. ඒ කියන්නේ වර්ගීකරණයක් කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයාට බෑග් එකේ තියෙන අවශ්‍යම දේවල් මොනවද? වොලට් එක නම් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊට අමතරව ෆෝන් එක. ඊට අමතරව කීස් තියෙන්න පුළුවන්නේ. ඔයින් ඇපාර්ට්මන්ට් එකේ හරි කාර් කීස් හරි රූම් එකේ හරි මේ ඕන කීස් මොන හරි කීස් ಜಾති තියෙන්න පුළුවන්නේ. සමහරක් වෙලාවට ඒවා ඉක්මනට ගන්න පුළුවන් තැන්වල වගේ තිබ්බොත් ඔයාට ලේසි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මේ වගේ එසෙන්ෂල්ස් දේවල් පැත්තකින් තියාගන්න. ඊට අමතරව අපිට තියෙන්න පුළුවන් දේවල් මොනවාද?
අනිවාර්යෙන්ම ඔයා ළඟ ටච් අප් කිට් එකක් තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ පොඩි මේකප් පවුච් එකක් වගේ එකක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්. සමහර දවස්වලට මම ඔෆිස් වලට ගෙනියන්නේ ලිප්ස්ටික් එකයි මගේ පවුඩර් එකයි විතරයි. ඉතින් කාලයක් තිබ්බ මට මේකට පවුච් එකක් තිබ්බේ නෑ. ගෙදර අර තියෙන ලොකු පවුච් එකම උස්සන් යන්න ඕනේ නැති නිසා මේ දෙක විතරක් නිකන් බෑග් එකට දාගෙන යනවා. ඉතින් ඒක ඇත්තටම හරි කරදරයි. මට ටච් අප් එකක් දාගන්න ඕන වෙලාවට බෑග් එකට ඔළුව ඇතුළට දාලා තමයි මේ හැමදේම හොයාගන්න ඕනේ. ඉතින් ඒක මට මාර කරදරයි. හැබැයි මම ඒකට පොඩි පවුච් එකක් ගත්තා. ඒකට මම තව දෙයක් ඇඩ් කරා. පොඩි මිරර් එකක් ඇඩ් කරා. මේ මිරර්ස් ඕන තරම් ගන්න තියෙනවා. මම ඔයාලට අවශ්‍ය නම් ලින්ක්ස් දාන්නම් පල්ලෙහෙන්. ඔයාලට ඒව try කරලා බලන්නත් පුළුවන්. මගේ අනිත් පවුච් එක තමයි මගේ හයිජීන් කිට් එක. නැත්තම් මම ඒකට කියනවා සනීප ආරක්ෂක දේවල් තියෙන්නේ. අන්න ඒ පවුච් එක තමයි මගේ ඊළඟ පවුච් එක. ඉතින් ඒක මම දාගෙන ඉන්න දේවල් තමයි අනිවාර්යෙන් මේකේ සැනිටයිසර් එක තියෙනවා. ඊට අමතරව පැනඩෝල්ස් අනිවාර්යයි. මොකද මම හැමදාම ගෙනියනවා. එකක් තමයි ඒක මට ඕන වෙයි කියලා හිතන නිසා සහ වෙන කාට හරි ඕන වුණොත් මට දෙන්න පුළුවන් නේ. ඉතින් ඒකත් තව හේතුවක් තමයි මම පැනඩෝල්ස් නිතරම ගෙනියන්න. ඉතින් ඊට අමතරව මම අනිවාර්යයෙන්ම ගෙනියන දෙයක් තමයි ප්ලාස්ටර්ස්. ප්ලාස්ටර්ස් ගෙනියන්නෙත් මොකක් හරි තුවාලයක් පොඩි හරි තුවාලයක් වුණොත් ඕකට හරි කරදරයිනේ මැස්සොන්ගෙන් කරදරයි. මට මොකද ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් මම ඒ වලින් බේරෙන්න ඕන නිසා මම අනිවාර්යයෙන්ම ප්ලාස්ටර්ස් වගේ දේවල් ගෙනියනවා. ඕගලන්ට මේ පවුච් එකට තව ඇඩ් කරන්න පුළුවන් ටිෂුස් මොන හරි, වෙට් වයිප්ස් මොන හරි, සේෆ්ටි පින්ස් වගේ දේවල් මොන හරි කටු ಜಾති අනම් මනන් දේවලුත් මේකට ඇඩ් කරන්න පුළුවන්. මේක හයිජීන් කිට් එකක්. ඔයාලට සනීප ආරක්ෂක දේවල් ඕන දෙයක් මේක ඇතුළට දාන්න පුළුවන්. ඉතින් අනිත් පවුච් එකේ මම දාගෙන යන්නේ මගේ ඉයර්ෆෝන්ස් දෙක, නැත්නම් ඉයර්බඩ්ස්, මගේ පවර් බෑන්ක්, චාර්ජර් මෙන්න මේ වගේ දේවල් මම ඒකේ දාගෙන යන්නේ. ඉතින් ඒකට වෙනමම මම පර්ස් එකක් තියාගෙන ඉන්නවා මේ හැමදේම ඕගනයිස් කරලම දාගන්න. ඒක ළමයි මාරම ලේසි. එකක් තමයි මේ වයර් බෑග් එකේ තියෙනකොට කිසිම දෙයක් හොයාගන්න වෙන්නේ නැහැ. ඔක්කොම වයර් එක පැටලෙනවා, හරි කරදරයක් ගේනවා මේ වයර්ස් තියෙද්දි. හැබැයි මේ වයර් ඔක්කොම එක බෑග් එකකට දාගත්තම ආයේ කිසි කරදරයක් නැහැ. ලේසියෙන් මගේ බඩු ටික හොයාගන්න පුළුවන්. ඉතින් මීට අමතරව මේවා ප්ලේස්මන්ට් කරගන්න විදිහත් මම ඉක්මනට කියන්නම්. සාමාන්‍යයෙන් අපි බෑග් එකක උඩින්ම තියන්න ඕනේ අපිට ඉක්මනටම අවශ්‍ය දේවල්. ඒ කියන්නේ අපිට මේ දැන් ඉක්මනට ෆෝන් එක වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි ප්ලේස්මන්ට් කරද්දී උඩින්ම වගේ තියෙන්නේ. මොකද ඉක්මනට අත දාලා ගන්න පුළුවන් නිසා. ඊට අමතරව අපි මැද හරියෙන් දාන්න පුළුවන් ඔයාගේ සැනිටයිසර් දේවල්, එතකොට අනිත් එසෙන්ෂල් දේවල් ඔයාට එතන දාන්න පුළුවන්. ඉතින් ඊට අමතරව යටින්ම ඔයාගේ කුඩේ වගේ දේවල් ඒක ටිකක් නිතරම පාවිච්චි වෙන්නේ නැහනේ. ඔයා එළියට යනකොට දන්නවා මේ වෙලාවට තමයි මට කුඩේ ඕන වෙන්නේ. නැත්නම් වහින වෙලාවට දන්නවා මේ වෙලාවට තමයි කුඩේ ඕන වෙන්නේ කියලා. ඉතින් ඒක හැම වෙලාවෙම අපිට පාවිච්චි වෙන්නේ නැති හින්දා ඔයාට යටින්ම ඒක ප්ලේස් කරගන්න පුළුවන්. අනිත් දේවල් ඉතින් වතුර බෝතලේ, එතකොට කා කීස් මොන හරි තියෙනවා නම් ඒව දාගන්න පුළුවන්. ඔයාගේ පොඩි පොඩි පොකට්ස් තියෙන පුළුවන්. ඔයාගේ හෑන්ඩ් බෑග් එක ඇතුළෙම අන්න ඒ වගේ ඒවට දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ බෑග් එක ඕගනයිස් කරාම මාරම ලේසි ළමයි අත්දැකීමෙන් කියන්නේ. මේකට ඔයාට අලුත් පවුච් ගන්නත් පුළුවන්. අලුතෙන්ම පටන් ගන්න ඕනේ කියලා හිතන අය නැත්තම් ගෙදර තියෙන පවුච් පාවිච්චි කරන්න පුළුවන්. ඔය පරණ පර්ස් වගේ දේවල් ඒව පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්න නැහැ. හොඳට ක්ලීන් කරන්න මුලින්ම. ඔය මේව පාවිච්චි කරන්න කලින් හොඳට වොෂ් කරලා හොඳට වේලලා කරලා අරගෙන ඔයාගේ බඩු ටික ඕගනයිස් කරගන්න පුළුවන්. අලුතෙන් ගන්න ඉන්න අයටත් ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා මේ වගේ පවුච් ගන්න. මහන්න දන්න අය, මහන්න පුළුවන් අය ඒව මහන්න. මහලා වැඩියෙන් මහලා ඔයාලට ඒවා විකුණන්නත් පුළුවන්නේ. ඔයා ගන්න අයත් ඉන්නවා. මීට අමතරව මට කියන්න ඕනේ ඔයා කොච්චර මේවා ඕගනයිස් කරගත්තත් වැඩක් නෑ. ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හැමදාම මේවා ක්ලීන් කරගන්න එක. හැමදාම ක්ලීන් කරන එක ඒක මස්ට්. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක ඔයාට මනසටත් රිලැක්ස්. ඉතින් ඔයාගේ ඔෆිස් බෑග් එක නම් සමහර විට ක්ලාස් බෑග් එක නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ලන්ච් බොක්ස් එක උනත් මේකේ තියෙන්න පුළුවන්නේ. ඉතින් එතකොට හැමදාම රැට මේ ඔක්කොම ක්ලීන් කරලා නිදාගත්තම උදේට ෆ්‍රෙෂ් පිට ඔයාට ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් අදට මට ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මං ඊළඟ දවස්වලුත් මේ වගේම දෙයක් අරගෙන එන්නම්. හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නෝනේ. එහෙනම් හැමෝටම බයි.